මොකද කියන්නේ? ගිනවත් එක කතා. ඔන්න ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලක්ෂ්මී දේවාලය. ලක්ෂ්මී දේවාලයට. මුලින්ම මුලින්ම පළමුව බුදුන් ඔයාලට පේනවනේ. පළමුව බුදුන් දෙවනුව දෙවියන් කියලා ගහලා තියෙනවා. ඉතින් අපි මුලින්ම බුදුන් වැඳගෙන යනවා විහාරගෙට. ඒ මාර ලක්ෂණේ මාර. මෙන්න බලන්නකො ලස්සන. ෆොටෝ එකක් ඇවිල්ලා ගමු. දෙයියන්. මේ බලන්නකො මාර ලස්සන ලස්සන කියන්නේ මාරම ලස්සන view එකක් තියෙනවා. ඔයාලා අනිවාර්යෙන්ම කතරගම આવොත් එන්න ඕන තැනක් තමයි ලක්ෂ්මී දේවාලය. මෙන්න යාළුවනේ ලක්ෂ්මී දේවාලයේ තියෙන ලස්සනම පේස් එකක්. හරි පුදුම හිතෙන දෙයක් ඔන්න බලන්න. ඔයාලට පෙන්නන්න. ඔයාලා සමහර කට්ටිය දැකලා නැතුව ඇති නේද? මම ෆස්ට් ටයිම්. ඔන්න බලන්න. ෆස්ට් ටයිම්. මොකද කියන්නේ? ගිනවත් එක කතා. ඌ බලන්නේ නෑ. අර මිල් පාට කිව්ව ලස්සන. මේ පැත්තේ පැටවු ඉන්නවා මේ. ලස්සන පැටවු. හරි ලස්සනයි. ඒ කියන්නේ මේ ලස්සන ගිරව් ටික. ගයිස් මෙතන පේනද මේ තියෙන කාසි. මේ කාසි ඔක්කොම ආපු කට්ටිය තමන්ගේ ප්‍රාර්ථනා ඉටු කරගන්න දාපු කාසි. ඒ කියන්නේ හිසට උඩින් මේ පැත්තේ නම් මෙහෙම හිසට උඩින් මෙන්න මේ විදිහට කාසිය දාන්න තියෙන්නේ. එතකොට තමන් හිතාගෙන කරන ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා තමයි ඉතින් කට්ටිය ගොඩක් විශ්වාස කරන්නේ. ඉතින් අපි දැන් යන්නේ ලක්ෂ්මී දේවාලය ඇතුළට. බලන්න හරිම ලස්සන පරිසරයක් තියෙනවා. හරිම ලස්සන දේවාලයක්. ඔයාලා අනිවාර්යෙන් කතරගම આવොත් එන්න ඕන තැනක් තමයි මෙන්න මේ ලක්ෂ්මී දේවාලය.